ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල ප්‍රත්‍යලාභීන් අතරින් එහෙමත් නැත්නම් සෞභාග්‍ය සහ සිව්පසය ලැබීම අතින් අග්‍රස්ථානය ලැබුවේ අපේ සීවලී මහරහතන් වහන්සේ. යම් නිවසක යම් සිතක සීවලී මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සිහි වෙනවාද එතැනට කිසිම දවසක කෑම බීම වලින් ධන ධාන්‍ය වලින් අඩුවක් වෙන්නේ නැහැ. දැන් අපි හැමෝම එකතු වෙලා ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ ගුණ ගායනා කරමින් සිත පහදා ගනිමු. පෙරපින් බලෙන් ලොව අග්‍ර වූ ප්‍රත්‍යලාභී සිදුහත් මුනිදු සරණින් නිවිසැනසුනි. දුප්පත් කමින් මුළු ලෝකයට මුදවමිනි. නමදිම් සදා සීවලී රහතන් මුනිදුනි. යම් තැනක වැඩ සිටියත් ඒ මුනිදා සදා දෙවියන් පවා දන් දෙයි මා භක්ති පුදා. නිවසට සෞභාග්‍ය සැනසීම ළඟා කරදා. මුනිගුණ කියමු සිත බැති පෙමින් සැමදා. කරදර බාධා දුරලන මහා බලැති සීවලී රහත් හිමි ගුණ නිමාවක් නැති. ඒ පින් බලෙන් අප සිත සැනසීම ලබති. නිවසට උදේ සවස රැකවරණය දෙති. දුක සැප සැමදා එක ලෙස දකින මුනිදුනි. ලෝසිත වෙතට මා කරුණාවෙන් බැඳිලා. සිව්පසයෙන් කිසිදු අඩුවක් නොබ ලබත්ලා. රැක දෙන්න අපව සීවලී රහත් මුනිදුනි. මහා සෞභාග්‍යයක් උදා කරන සියලු කරදර බාධා දුරු කරන මේ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ ගුණ වන්දනාව ශ්‍රවණය කළ ගායනා කළ ඔබ සැමටත් ඔබේ පවුලේ සැමටත් ඔබේ නිවසටත් කිසිදාක සිව්පසයෙන් අඩුවක් නොවේවා. හැම දිනාම සෞභාග්‍යයෙන් සහ සැනසීමෙන් සැනසේවා.
එයයි මගේ ප්‍රාර්ථනාව. මෙවැනි වටිනා දහම් කරුණු හැමදාම අහන්න සිතුවිලි සවිය චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙකුට අහන්න මෙම වීඩියෝව ෂෙයා කරන්න. ඔබේ වටිනා අදහසත් අප වෙත එවන්න. ඔබ වෙතට උතුම් වූ තෙරුවන් සරණයි.